ලංකාවේ නවතින්නේ 15 ඔයගොල්ලෝ දකින්නද? මේ ටිකට් එක. මේක ඉන්න. දොරටුව කියලා තියුණ පතන්දර අර අපි ආවේ අර පාරේ. මම පොඩ්ඩක් ඔයාලට විස්තර කරන්න. අපි අර පාරෙන් තමයි ආවේ. එතකොට ඩෑම් එක හරහා මෙතනින් යන්න පුළුවන්. ඒගොල්ලෝ ඇරලා තියෙන වෙලාවක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. අපිට ඩෑම් එක කොහොමද දැන් බලන්න යන්න පුළුවන්. view point එකක් වෙන්න ඇති. ඊට පස්සේ මෙන්න මේ හරිය තමයි වාහන නවත්තන්න තියෙන්නේ. බලමු ගිහිල්ලා ඉස්සරහට. මෙතන වලට පේන නැති විවුර්ත කාල සීමාව 8:00 දැන් 4:00 වෙනකම්. ඒ කියන්නේ බලන්න තියෙන වෙලාවද 4:00 වෙනකම්. මේ ගේට්ටුවේ මේක යන්න පුළුවන් නේ පැය වෙනකම්. එක් ගේට්ටු 8 වෙනකම් යන්න පුළුවන්. 8 වෙනකම් යන්න පුළුවන් නේ. හරි. අපි ටිකට් එකක් අරන් එන්න. හරි. එතනින් නෙමෙයි මහත්තයා. එන. පාර දිගේ මීටර් 500ක් උඩට යන්න ඕනේ. උඩට යන්න ඕනේද? හරි ඒක දැනගත්තේ හොඳ. කොතන බලනවා කියන්නේ මොකද්ද කොහොමද? මේක එතන view point එකෙන් මේ ජලාශය ගැන කියලා දෙනවා. ඔක්කොම කියලා දෙනවා. ඔයාට එතනින් බලන්නත් පුළුවන් ජලාශය හොඳට පේනවා. ඔයාට ඇවිදින්න ඕන නම් ඒ ටිකට් එකෙන්ම මේක ඇවිදින්නත් පුළුවන් නේ. හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙනම් අපි අරන් යමු. ඉතින් මෙතනින් ටිකට් එක ගන්න යන්න ඕනේ ඉස්සරහට. එතකොට ටිකට් එකේ මේ වේල්ල බලන්න පුළුවන් වෙලාව වෙලා 8:00 දා 4:00 වෙනකම් හවස. අපි දැන් යනවා ටිකට් එක ගන්න. උඩහද මන්ද ඊතලේ ගාලා තිබ්බ උඩා. ඉතින් මේක පියවලට කියන්න හරියටම කොතනද කියලා තාම හොයාගෙන යන ගා. මේ ඉන්නේ කට්ටිය. ඔව් මේ හරිය තමයි තන. ළමයි මෙතන පාකින් කරන්න පුළුවන්. මේ හරියෙන් තමයි යන්න තියෙන්නේ. අතන වේල්ල පේනවා දන්න ඔයාලට. අද ටිකක් ඉන්නවා කට්ටිය. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. මෙතන ගහලා තිනවා කොත්මලේ ජලාශය නැලුම් මැදිරියට. ඉතින් අතන ඉඳන් මීටර් 500ක් විතර එන්න ඕන. මෙතන ගන්න ටිකට් එකෙන් ඔයාලට පුළුවන් මේ වේල්ල දිගේ ඇවිදගෙන යන්නත් පුළුවන්. දිනවා 8:00 ඉඳන් 4:00 වෙනකම් විතර ඇරලා තියෙන්නේ. ඉතින් මේකේ අවුරුදු 6 ඉඳන් 12 දක්වා රුපියල් 10යි. වයස අවුරුදු 12ට වැඩි කට්ටිය රුපියල් 30 ගන්න. ටිකට් එක දෙක. මේක තමයි ටිකට් එක. වීඩියෝ කිරීම තහනම් කියලා තිබ්බේ නෑනේ. හරි ළමයි මම වීඩියෝ කරන්න කලින් අහලා බැලුවා ඒගොල්ලොන්ගේ. ඒගොල්ලොන් කිව්වේ වීඩියෝ කරන්න ගැටලුවක් නැහැ කිව්වා. මේ ඩ්‍රෝන් කැමරා යවන්න බෑ කිව්වා මෙතන. ඉතින් මෙහෙම තමයි view එක පේන්නේ. මෙතන තියෙනවා මැප් එක. ඉතින් මේ හරිය බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන මොකක්ද එකක් තියෙනවා. කමෙන්ට් එකක් දාන්න මේක මොකක්ද කියලා. අපිට දැන්ට අයිඩියා ගන්න නැහැ. කේබල් එකක් තියෙනවා. එහෙන් පේන්නේ. මේක තමයි ජලාශය. ඇත්තටම හිඳිලා තියෙන්නේ. සමහරට අර මේ ඔයාලට පේනවද දන්නේ නිකන් වතුර වල සුදු පාට ලයින් එකක් යනවා. මට තේරෙන්නේ නැහැ මොනවද කියලා. මෙතන ඔයාලට පේනවා ඇති මේ හරිය පාර තියෙන මේ වේලේ පාර. ඕකුඩින් තමයි අපි අර ඉස්සල්ලා ආවේ නෑ. මෙතනට ගියේ. ඉතින් අපි ඊළඟට ඕකුඩින් තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන කට්ටියක් ඉන්නවා. පේනවද දන්නේ? මෙතන ඉඳන් ෆොටෝ ගහනවා. ඉතින් අර මේ ටිකට් එකෙන් මෙතනට යන්න පුළුවන්. වැස්ස දවස්වල නායකී දවස්වල මේක තමයි ජල මට්ටම වැඩි වෙලා මේ හැරලා ලොකු විනාශයක් කරේ. ඉතින් මේ මම ෆෝන් එකෙන් ඔයාලට පෙන්නනවා මෙන්න මේ හරියේ මේ එතනින් තමයි වතුර ටික යවන්නේ. මෙන්න මේ හරියේ මම ෆෝන් එකෙන් zoom කරලා පෙන්නනවා. මේ හරිය තමයි එතන මේ අවුට් කරන තැන වතුර. මේ හරියෙන් තමයි වතුර ටික යන පාර තියෙන වැඩි වතුර ටික. ඉතින් ඔයාලට පේනවද නැහැ මෙතන පොඩි වතුර පාරක් ජලාශයට වැටෙනවා. ඉතින් මඩ පාරකුත් තියෙනවා. මෙතන හිඳිලා ගොඩක්. මෙතනමුත් පහළට යන්න පුළුවන්. ඉතින් කුණු කසල දැමීම තහනම් කියලා දාලා තියෙනවා. ටිකක් ගිහිල්ලා බලමු පහළට. හරි ඉතින්
මේක තමයි මම කිව්වේ. දන්න කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මොකක්ද කියලා. දැන් අපි ඊළඟට කරන්නේ මෙතනින් ඔයාලට වෙන කිව්වනේ වේල්ල දිගේ යනවා. වේල්ල දිගේ ගිහිල්ලා අපි එහා පැත්තට ක්‍රොස් වෙලා ඊට පස්සේ යන්න තියෙනවා තව නානතනක් තියෙනවා. මම කිව්වා ඒක තමයි මගේ මේන්ම ලොකේෂන් එක. ඉතින් ඊට අමතරව හම්බෙච්ච මේ ලොකේෂන්ස් තමයි ලස්සන තැන් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් යන අතරමඟ ලස්සන තැන් තිබ්බොත් මම පෙන්වන්න. ඊළඟට ඇත්තනම කරන්නේ අතන්ට ගිහිල්ලා ඉවරලා මේ වේලේ පොඩ්ඩක් ඇවිදලා බලමු අපි වේල දිගේ. හරිද? දැන් මෙතන ඉඳන් ආයි බයික් එක යන්න ඕනේ අතන්ට. අපි ඉස්සලාම් බැස්සේ එතනට යන්න ඕනේ. එතන මේ ටිකට් එකෙන් අපිට පුළුවන් වේල්ලේ මේ වේල දිගේ ඇවිදින්න. ඊට අමතරව ඇතුලේ පොඩි දේවල් ටිකක් තියෙනවා. මේ තව මේගොල්ලෝගේ මේ විස්තර දාලා තියෙනවා. අපි ඒ ටිකත් බලමු. මම මෙතන වට පිටාවනේ ඔයගොල්ලන්ට පෙන්නේ. හරි. මෙතන මේ වේල් හදන දවස්වල ෆොටෝස් තියෙනවා. ඉතින් මේ වේල 1984 මේ වගේ කාලවල තමයි. ඉතින් මෙතන මම කීක ෆොටෝස් පෙන්නන්නේ නැහැ. මෙතන ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් දැක්ක දේවල් කියනවා මෙතන මේ වේල් මෙතන මේ ඔයගොල්ලෝ පේන්නේ මේක නිසා. මේ මග හාරන වෙදී මේ අවපීඩන මෙතන දාලා තියෙනවා කිලෝමීටර් 8ක් විතර තියෙනවා කියලා මම හිතන්නේ. ඔව් ලෝ ප්‍රෙෂර් ටනල් එකේ කිලෝමීටර් 8ක් මේකේ ඉඳන් ඩෑම් එකේ ඉඳන්. එතකොට කිලෝමීටර් 8කින් පස්සේ තමයි වතුර රිලීස් කරන්නේ. ඒ අර ජෙනරේට් කරගන්න ගන්න වතුර ටික රිලීස් කරන්නේ. ඉතින් ඔයාලට මේක මෙතනට આવත් අයිඩියා එකක් ගන්න පුළුවන්. මාත් ඒක දැනගෙන හිටියේ නෑ. හරි ළමයි මේ ඉතින් මම අහලා බැලුවා ටිකට් කවුන්ටර් එකේ ඉන්න අයියාගෙන් මේ පාරවල් ගැන. ඒතකොට මේ පාර මේ ඇවිල්ලා නුවරඑළිය ඉඳන් එන්න තියෙන්නේ. ඔයගොල්ලෝ නුවරඑළිය ඉඳන් ආවොත් ඩෑම් එක ඉස්සල්ලාම හම්බෙන්නේ නැහැ. නුවරඑළිය ඉඳන් ආවොත් ඩෑම් එක හම්බෙන්න කලින් ඔයාලට මෙන්න මේ හරිය නරුගුම් මැදිරිය හම්බෙනවා. එතකොට අපි ආවේ කොළඹ පැත්තේ ඉඳන්නේ. එතකොට ගම්පොළ පාරේ එහෙමනේ ආවේ. එතකොට එහෙම එනකොට ඉස්සල්ලාම හම්බෙන්නේ ඩෑම් එක. ඩෑම් එක හම්බෙලා ඩෑම් එක පාස් කරන් ඩෑම් එකට හරවන්න එපා. කෙලින් උඩට එන්න. උඩට ඇවිල්ලා මීටර් 500ක් ආවට පස්සේ තමයි මෙතන මේ ටිකට් ගන්න පුළුවන් තැන තියෙන්නේ. ඉතින් ඒක පටලවා ගන්න එපා. ඕක තමයි කතන්දරේ. අපි දැන් යන් ඩෑම් එක ගාවට. හරි ඉතින් අපි දැන් ආපස්සට යනවා ඩෑම් එක ගාවට. මිනිස්සු එතන වාහන දාලා පයින්ුත් වෙනවා සමහර කට්ටිය. ඉතින් උඩට එද්දි නම් කන්දක් තියෙන්නේ. ඒක නිසා ඔයාලා කල්පනා කරලා බලන්න මේ පයින් යනවද. හොඳක වයසක කට්ටියත් යනවා. ඉතින් එයාලට අමාරු වෙයි උඩට එනකොට. වාහනේ අතර දාලා වාහනේ කාවනවා. වාහනේම ගියොත් තමයි හොඳම. එතනත් පොඩ්ඩක් පාකින් එකක් තියෙනවා. ලොකු පාකින් එකක් නෙමෙයි මං කියන්නේ. සාමාන්‍ය පොඩි පාකින් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මෙතනට කලින් ආවනේ අපි. ටිකක් දීලා මේ එතනත් බලන්න තියෙනවා. මේ වගේ ටිකට් එකක් දෙනවා. ඒක අරන් ඇවිල්ලා පයින් තමයි යන්න ඕනේ මාත්තු. මේ පොඩි දුරයි තියෙන්නේ මීටර් 500යි. හරි ඒගොල්ලන් ටිකට් එක මේව කරා. එතන කට්ටිය පව්. ඉතින් එයාලා නිතර මේ කතාව කියනවා. මට ඒක නෝට් වෙච්ච දෙයක්. මේ ඒ කියන්නේ එයාලා හැම එක්කෙනාටම කියනවා පව් මේ ඉස්සරහට ගිහිල්ලා ටිකට් එක කවුන්ටරේ මේව කරන්න කියලා. කියන්නේ ඒක වෙන්නේ අර පහළ ඉඳන් අපි වගේ ආපු කට්ටියට. ඔව් මේ එකම මට එනවා එකම දේ කියනවා පව්. ඉතින් ඒගොල්ලොන් මිනිස්සුනේ. ඉතින් මේ එකම දේ ඒගොල්ලොන් කියනවා. ඔව් ඉතින් ඒකයි මේ වීඩියෝ එක බලන ඔයාලා ඉතින් ඔයාලට අයිඩියා එකක් ඇතිනේ මං කියද්දි. කරන් තියෙන්නේ නුවරඑළිය පැත්තෙන් ආවොත් ඔයාලා ඒ කියන්නේ උඩ පාරෙන් ආවොත් එතනින් ඔයාලට ටිකට් එකක් අරගෙන අර මං ඔයාලට දැන් ඉස්සෙල්ලා පෙන්නවා වගේ ඒකේ හැමදේම විස්තරي මේව කරන්න පුළුවන්. හරිද? දැන් තොරතුරු මොන හරි දැනගන්න ඕන නම් එතන කෙනෙක් ඇති. එයාගෙන් තොරතුරු දැනගන්න පුළුවන්. මං ඉන්න වෙලාවේ කවුරුත් තොරතුරු කිව්වේ නෑ. මොකද එයා සමහරට ලන්ච් එකට මොනකට හරි ගිහිල්ලා ඇති. ඉතින් අවශ්‍ය වුණොත් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා එතන ටිකට් එක අරගෙන ඒ ටිකට් එක විසික් කරන්න එපා. ටිකට් එක අරගෙන මේ වේල්ල ගාවට මෙතනට ඒ කියන්නේ ඒ පාරේ දිගට පහළට එන්න. සමහර මිනිස්සු එතන නැත ඉන්න කෙනකින් අහන්න කොහමද යන්නේ කියලා පයින් එනවා. පයින් එනකොට තියෙන ප්‍රශ්නේ ආවිල්ලා පල්ලමක් එන්නේ. හැබැයි ඒක ඉවර වෙලා යනකොට කන්ද නැගගෙන යනවා. ඒ කියන්නේ හිතන්නකෝ එතන වාහනේ දාලා ආවා කියලා පහළට. එතකොට වාහනේට ආය යන්න එපා මේක බලලා. ඉතින් මෙතනත් ගොඩක් ඇවිදින්න තියෙනවා. ඊට පස්සේ ඒ ටිකත් ආයේ කන්ද නැගන් යද්දි අමාරු වෙන්න පුළුවන්.
ඉතින් ඒක නිසා මම කියන්නේ වාහනේම ඇවිල්ලා මෙතන මේ ටිකත් බැලුවොත් ඔයාලට පහසු වෙයි. මේ හදිස්සියවත් අපි වගේ ගම්පොළ පැත්තෙන් ඒ පැත්තෙන් ආවොත් ඔයාලා මේ මෙතනින් ටිකට් ගන්න බෑ. ඔයාලා මේක පාස් කරන් යන්න ඕනේ උඩහට. මීටර් 500ක් ගියාට පස්සේ එතන තියෙන තැනින් ටිකට් අරගෙන එන්න තියෙන. ඕක තමයි ඉතින් සරලම කතාව. හරහා යන්න ටිකට් ගන්න අවශ්‍ය නැහැ. ඉතින් පාර ක්‍රොස් කරන්න ඔයාලට වේල්ල හරහා යන්න පුළුවන්. හැබැයි වේල්ල මැද වාහන නවත්තන්න බෑ. ඒක ඔයාලට කියන්න එපා. වේල්ල ගාව වාහන නවත්තන්න බෑ මැද. ඉතින් පයින් තමයි වේල්ලේ හොලන්නේ යන්න තියෙන්නේ. හරි මෙන්න මේක තමයි තැන මේ පටන් ගන්නවත් වෙන මං ආවේ මේ පාර දිගේ අතන ඉඳන් මේ හරිය පේන්නේ මේ විදිහට තමයි තියෙන්නේ ඔය විදිහට තමයි තියෙන්නේ ඉතින් වේල්ල එහා පැත්තේ ජලාශය බලා ගන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලට පේන්නේ නැති. අනි වාහන යනවා. හරි. එතකොට තව මෙන්න මම ඔයාලට කිව්වා වගේ කලින් වාහන නැවැත්වීම මගේ ඇස්සු වීම සපුරා තහනම් කියලා. ඉතින් බෝඩ් එක ඉතින් මේක අනිවාර්යෙන් එයාලට දඩයක් ගහයි. ඒ වැඩේ කරන්න එපා. ඔයගොල්ලන්ට බලන්න ඕන. අයින් වෙලා බලන්න තමයි තියෙන්නේ. ඒවලට පේනවා ඇති වතුර මට්ටම අඩුයි මේ වෙලාවේ. ඉතින් ඔයාලට පේනවද දන්නේ ඉදිරිය. මේ හරිය. මේ ඔයාලට පේන්නේ අර අතන ඉඳන් තමයි නැඹුරුම මැදිරිය තියෙන මිනිස්සු ඉන්නේ. ෆොටෝ ගන්නවා. ඔන්නතන තමයි ඒක. ඉතින් මෙතන නැමැති තහනම් වේල්ල මත අපද්‍රව්‍ය දැමීමෙන් වළකින්න. ඉතින් මේ පෙන්නන්නේ ඉතින් මේ මිනිස්සු කොච්චර කිව්වත් සමහර කට්ටිය මේව කරන්නේ නැහැ ඉතින්. ඒක තමයි පේනවනේ වේල් සුදු පාට මොනවාද තියෙනවා. ඇවිල්ලා ඒක තමයි අර සුදු පාටට ලයින් එකක් එන්නේ. මේ මම ඔයගොල්ලන්ට කියන්න ඇති කලින් වීඩියෝ එකේ මම කිව්වා මේ සුදු පාට මොනවාද එනවා දේවල් ටිකක්. හරි අන්න අතන මෙන්න මේ හරිය තියෙනවා බෝට් බ්ලොක්. අරයට යනකම් පයින් යන්න පුළුවන්. හරි මම දැන් ඉන්නේ වේල්ල හරි මැද වගේ හරි මැද මැද ඉතින් මේ වගේ තමයි view එක. ඔයාලට බලා ගන්න පුළුවන් 360 view එක. තව දෙයක් මම දැක්කා මෙතනට පේනවා අර විශාල විදියට නායකයෙක් කොටසත්. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා මතක ඇතුව අරක බලලා නැඹුරුම් අදිරිය බලලා වේල දිගෙත් ගිහිල්ලා ඉතින් ෆොටෝස් ගන්න පුළුවන්. මෙතන ලස්සන ඇත්තට වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඉතින් මේ අත්දැකීම ලබා ගන්න අලුත් අත්දැකීමක් මටත්. මේ පේනවා ඔයගොල්ලන්ට වේල් කොච්චර උසද කියලා. මේක දැන් වතුර මට්ටම අනුවනේ කොච්චර වතුර ප්‍රමාණයක් ඇද්ද ඉතින්. මං ඇත්තටම මේ දැන් නම් අච්චර දුරක් යන්න ඕනේ. හරිද? මං එතනට යන්නේ නැහැ මොකද අපිට වෙලා ගිහලා දැන්ටම 3යි ගානක් 3:00මාරත් පහු වෙලාද කොහෙද. ඉතින් මං මෙතන ඉඳන් zoom කරලා පෙන්නන්නම් ඔයාලට. අතන තියෙනවා වතුර අර වැඩි වතුර ටික රිලීස් කරන තැන. ඉතින් එතනට යන්න නම් ටිකක් වෙලා යනවා. ඒක නිසා මම යන්නේ. ඒකට මට සමාව වෙන්න මට වෙලාවක් නෑ ඇත්තටම. මට පිටා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි දෙන්න අර ඉස්සල්ලා හිටියේ මෙන්න මේ ගහ මට මතකයි. එතන පේනවා ඇති ඔන්න ඔය හරියට තමයි අපි බැස්සේ. මේ හරිය තමයි පාලමක් තිබිලා තියෙන්නේ. අපි සමුදෙන්න කියලා බැලුවේ. ඊනකට තියෙන්නේ මං ආයේ කාපාකේට යන වාහනේ දාලා තියෙන තැනට. ඊට පස්සේ අපි දෙන්න වේල්ල මැදින් අපිට යන්න තියෙන්නේ අර පැත්තට. මේකේ ගොඩක් මං මෙතනට මේ වෙනකන් ආපු හැමතැනම ලස්සන තැන් ටික ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නුවා. ඔයාලට අයිඩියා එකක් ගන්න ගොඩක් විස්තර මං දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරා. ඉතින් මං හිතනවා වීඩියෝ එක
ඔයාලට වැදගත් වෙයි කියලා ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඉතින් ඉස්සරහට මේ අවුරුද්දේ ලොකු ප්ලෑන් ටිකක් තියෙනවා කරන්න. ඉතින් බලමු ඉස්සරහට. මමත් වර්ක් කරන ගම තමයි මේවා කරන්නේ. ඉතින් පුළුවන් උපරිමට මම ඔයාලට බලන්න වීඩියෝස් දාන්න. අඩුපාඩු තියෙනවා නම් මොන හරි අනිවාර්යෙන් කමෙන්ට් වල දාන්න. ඒක ගොඩක් වැදගත්. ඉතින් ඔයාලගේ අදහස් ගොඩක්ම වැදගත්. හරි දැන් අපි මෙතනින් යන්න ඇතුල් වෙන්න යන්නේ. අපි ගෙන් එන්න. මෙතනින් තමයි වාන්දොරටුව තියෙන්නේ. මෙතන මේ වාන්දොරටුව අරින ඒවා තියෙන්නේ. ඉතින් ඕක තමයි ඉතින් විස්තරය. මෙතනට ආන ඔක්කොම ටික බලන්න තිබ්බා. මම ඊනක පාර එක්කන් එන්න. අපිට තව ලොකේෂන් එකට යන්න තියෙනවනේ. ඉතින් මේ වගේ වාහන වලින් ඇවිල්ලා නවත්තන්න බෑ. ඒක ආයෙ මම කියනවා. ඒකේ මිනිස්සුත් කියනවා. ඒක නිසා එයාලට සපෝට් එක දෙන්න ඔයාලා ආවම. මේ ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. පයින් ඇවිල්ලා මෙතන ඉඳන් අර කොනට උනත් යන්න පුළුවන්. වෙනවනේ ඔයාලට වාන්දොරටු අන්න තියෙන වාන්දොරටු දකින්න නැති කියලා හිතනවා. එතන CCTV ත් තියෙනවා. වතුර ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. අර දවස්වල මේක උඩට මෙනකම් වතුර පෙරෙන්නේ නැති. මට්ටමක් තියෙනවනේ. ලෙවල් එකක් ඒක නම් මම දැක්කේ නෑ ලෙවල් එක මේකේ. හරි ඔය විදිහට තමයි තියෙන්නේ. මේ පැත්තෙන් නම් පයින් යන්න බෑ. ඒකත් කියන්න ඕනේ. මේ පැත්තෙන් නම් ටිකට් ගන්න බෑ. මෙතනින් එකපාරක් මට මතක අපි එන්නේ මෙහෙන්නේ. මං කිව්වා ඔයගොල්ලන්ට කලින් අපි ගොඩක් පාරක් ඇවිල්ලා තියෙන අර පැත්තෙන්. ඒ කියන්නේ කොත්මලේ ඉඳන් තමයි මෙහෙට කොළඹට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් නවත්තන්න බෑ. මේ පාර පහු කරන් ගියාට පස්සේ තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. මේ එයාලත් කියනවා එතන මොකක් හරි ඒකට පිළිවෙලක් යදුවා නම් හරි. ඉතින් ඔතන බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒකයි. එතන බෝඩ් එකක් ගහලා තිනවා මේ ටිකට් කතාවක් ගහලා තියෙනවා. ඒක නිසා මිනිස්සු රැවටෙනවා. මම දැනුත් එතන හිටපු කට්ටියකට මේ එතන හිටපු කට්ටිය කතා කරකෙදී මම එයාලට තේරුම් කරලා දුන්නා විස්තරේ. ඉතින් එයාලත් දැන් යන්න ඇති එතනට. ඉතින් ඕක ඉතින් දැන් මේ මං හිටපු පොඩි වෙලාවට ඔච්චර දෙයක් වුණා නම් දවසට කොච්චර මිනිස්සු එහෙම මේ වෙනවා ඇද්දි. ඉතින් අර ගොල්ලන්ට කරදර ඇති. මේ ඇවිල්ලා කොත්මලේ තියෙන විශේෂ තැනක් රණමුණේ පීල්.